හයි යාලුවනි ඉතින් ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා ඩාර්ක්නස් ටෙක් YouTube channel එකට. ඉතින් අද අපි ඔයගලන්ට කියන්නේ කොහොමද ඔයගලන්ගේ PC එකේ හරි නැත්නම් ලැප් එකේ හරි password එක change කරගන්න විදිය. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලෝ මේකදී මුලින්ම කරන්න ඕනේ ඔයගලන්ගේ search bar එක on කරගෙන මෙන්න මේ විදිහට password කියලා search කරගන්න එක. ඉතින් මෙන්න ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතන උඩ change your password කියලා option එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ change your password කියන option එක උඩ ඔයගොල්ලෝ එකපාරක් click කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා sign option කියලා. අපිට Windows Face ID, Windows Hello Key වගේ ගොඩාක් option අපිට password change කරන්න මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මේක ලෝකෙන් කී ඔයගොල්ලෝ click කරන්න ඕනේ මෙන්න මේ key එකක් වගේ තියෙන password icon එක. මේ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට change කියලා option එකක් තියෙනවා. ඉතින් ඒක උඩ අපි ක්ලික් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ අලුතෙන් ලැප් එකට password එකක් දානවා නම් මෙන්න මේ option එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. හරි. ඉතින් ඔයගොල්ලන් මේ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. මේකේ current password කියලා option එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදී ඔයගොල්ලෝ type කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ තිබ්බ පරණ password එක. ඉතින් ඔයගොල්ලෝ අලුතෙන් ලැප් එකට password එකක් දානවා නම් මෙන්න මේ වගේ option එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. කෙලින්ම new password බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ password එක දාගෙන end ඔබනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ආයි ඔයගොල්ලෝ අලුතෙන් දාන password එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් new password එක ඔයගොල්ලෝ අලුතෙන් දාන password එක මෙන්න මෙතන ඔයගොල්ලෝ type කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ අලුතෙන් දාන password එක මෙන්න මෙතන type කරගන්නවා. ඊට පස්සේ confirm password කියන එක ඔයගොල්ලෝ ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ දාපු password එක ආයි confirm කරන්න ඕනේ. ඉතින් ආයි ඒ password එක ආයි පාරක් මෙන්න මේ විදිහට මේක උඩ type කරනවා. ඉතින් මෙන්න මෙතන මේ තියෙන password hint කියන එකේ ඔයගොල්ලන්ට දාන්න පුළුවන් ඔයගොල්ලන්ගේ password එක අඟව ගන්න ඉංගියක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ password එක අමතකුණොත් කොහොමද මේ password එක මතක් කරගන්නේ කියලා ඉංගියක් මෙතනට දාන්න පුළුවන්. ඉතින් මම මගේ password එකට දාලා තියෙන්නේ උපන්දිනයක් නම් ඔයගොල්ලන්ට පුළුවන් birthday කියලා යටින් password hint එක විදිහට දාන්න. නැත්නම් phone number එකක් නම් phone number කියලා password hint එක දාන්න. ඉතින් මම මෙන්න මේකට දාලා තියෙන phone number එකක් ඉඳන් මම මේකට type කරනවා phone number කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට phone number කියලා password hint එක විදිහට type කරලා මෙන්න මේ විදිහට next කියන button එක click කරනවා. හරි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ next button එක click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකකට ඔයගොල්ලෝ යනවා. ඉතින් මෙන්න මේකේ තියෙන finish button එක ඔයගොල්ලෝ click කරගන්න ඕනේ. හරි. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. සහ bell notification on කරලා තියාගන්න. ඉතින් එතකොට තමයි අපි වීඩියෝ එකක් දාපුවම ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් අදට අපි යනවා අමතක නොකර මේ වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් පල්ලෙන් දාන්න අමතක කරන්න එපා. සහ මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඔයගොල්ලෝ හැමෝටම bye.